Hello guys, welcome back to my සාදරයෙන් පිළිගන්න මගේ ඔයගොල්ලෝ YouTube channel එකට. ඉතින් guys, ඔයගොල්ලෝ මතකද අපි පළවෙනි එපිසෝඩ් එක කරේ විලේජ් එකක් හොයාගත්ත එක. ඉතින් අපිට ජීවත් වෙන්න ෆාම් එකක් හදන්න ඕනේ. ඉතින් නැත්නම් අපේ කෑම ප්‍රශ්නෙන් ගොඩක් මේ වෙනවා. ඉතින් ඒ නිසා ෆාම් එකක් හදමු. ෆාම් එකක් හදනකොට මම එලවලු ෆාම් එකක් ඒ වගේ සත්ත කොයි පොලක් ඒ වගේ හදනවා. ඉතින් මම දැන්ටමත් පොඩ්ඩක් ඒක හදාගත්තා. වීඩියෝ චුට්ටක් දිග වෙයි කියලා හිතලා මම මේ ටික මේවා කරගත්තා guys. හරිද? පේන ඇති පොඩ්ඩක් මෙන්න මෙතන සිවුටි වැඩක් කරගත්තා. මේ ටික මේ උදැල්ලෙන් මේ උදු ගාලා මේක හදාගත්තා. ඉතින් අපිට දැන් මේකේ වැටවල් ටික ගන්න 60වල් නම් 64ක් ගන්න තියෙනවා. ඉතින් අපි මේ වැටවල් ටික ගමු. පාර අතන පැත්තේ සත්ත කොයි පොළ හදන්න ඕනේ. සත්ත කොයි පොළ හදලා සත්තු ගණක් දාන්න ඕනේ. ඒ වැරදිච්ච පස්සේ ගලවමු guys. මේව ගලවමුනේ. මේ වගේම මම වටේටම මේවා ගහගන්නම්. එතකොට හරි. මම අර පැත්තෙන් වගේ තමයි මේ සත්ත කොයි පොළ හදන්න ඉන්නේ. ඒ නිසා අපි මේ පැත්තෙන් වගේ හදමු. හරි guys, අද මම මේ ටික මේ කරගත්තා. අට කණු ටික ගහගත්තාම හරි. අපි මේකේ ඩෝ එක කොහෙද දාන්නේ? අපි ඩෝ එක මේ හරියෙන් වගේ දාමු. මෙතනින් වගේ ඩෝ එකක් මම හදාගෙන කලින් තියාගන්න හිටියා. ඒ නිසා මෙතන දාමු අපි ඒක. ඩෝ එකක් නෙමෙයි ගේට් එකක්. හරි. දැන් අපිට මේකේ ඊටවන්න තියෙන්නේ ඒ බේස් ඊටවන්නත් හිතුවා මම. අපිට ඕන වෙන්නේ guys. ඕන වෙන්නේ. මම මේ ඔක්කොම හිතවනවා. ඉතුරු වෙන එකක්වත් ඔක්කොම හිතවනවා. එකක්වත් ඉතුරු නොවි හිතවනවා. ඉතින් ඔය ඔක්කොම වටිනවා. මම හිතන්නේ දැන් නැති කියලා අපි කැරට් එකකුත් ඉන්නමු. ඒක කලින් පොඩි කරන්න වැඩක් තියෙනවා. පොඩ්ඩක් නිදාගෙන ඉමු. හරි guys, නිදාගත්තා. දැන් අපි මේ කැරට් එකේ ඉඳලා ඉවරයක් කරමු. එතකොට අපේ අර ෆාම් එක සම්පූර්ණයි. කැරට් එකත් ඉඳලා ගොඩක් ටිකක් හොඳට ඉඳලා ගත්තාම ෆාම් එක සම්පූර්ණයි. මේකත් ඉඳමු. හරි, කැරට් ටික නම් ඔක්කොම ඉඳුවා. දැන් අපි ස්වීට්ස් ටිකත් ඉඳමු. හරි. දැන් හැමතැනම වගේ ඉඳලා තිනවා. හරි, ඉතින් එච්චරයි ඉඳන් තියෙන්නේ. හරි, මේ ෆාම් එකේ වැඩ ඉවසන්. දැන් අපි සත්ත ෆාම් එක හදමු. අපි ඒක හදමු දැන්. ඒක අපිට හදන්න අපිට මේ හරියෙන් වගේ බ්ලොක් එක ගන්න ඕනේ. ඉතින් මේ හරියෙන් වගේ ගමු. බ්ලොක් 1 2 3 4 5කට වගේ ගන්නම්. නෑ 6ක් ගන්නම්. ඒ පැත්තට 1 2 3 4ක් ගන්නම්. එතකොට ඔන්න වගේ කොටුවක තමයි අපේ සත්තු ඉන්නේ. කියන්නේ මෙන්න මේව. මම ගේට් එකක් දාන්නම්. ගේට් ටික උත් දාගත්තා මම ඉස්සෙල්ලා වීඩියෝ එක දිග කරගන්න ඕනේ නැති හින්දා. 3යි. එතකොට මම කීයක් ගත්තද මේ පැත්තට 1යි 2යි 3යි 4යි ගත්තේ. ඉතින් එතනත් ගාමුණ 4ක් අපි 1යි 2යි 3යි 4යි. එතකොට වැඩි ගොඩක් ලේසි. අපි තායකක් ගමු. හමින බය. හරි, ඒ ගාන වගේ තමයි ගන්න ඕනේ අපි. ඒ ගාන ගමු අපි. තව තියෙනවද මගලන් ගාව? තව තියෙනවා වැටව. මදි වෙයිද දන්නෙත් නෑ. ඇති වෙනවද දන්නෙත් නෑ. මම හැදුවේ නෑ ෆාම් එකේදී. අරව ටික පොඩ්ඩක් මේ මම උගුල ගාගත්තා. ඉතින් මෙච්චරයි කරේ.
හරි දැන් අපිට මේ පැත්තටත් ආයි ගහන්න තියෙනවා වැටවල් ටික. හරි මේ විතර ගහගමු. හරි නේද guys? හරි මම නිකන් ලොකුවට ගැහුවා වගේ. එක තීරුවක් අපිට අයින් කරන්න වෙනවා. ඒක මං වැරදිලා ඒක වැදලා තියෙන මගේ ලොකු එකක්. හරි guys දැන් මේක අහගමු. හරි දැන් හරි මෙතනින් ගේට් එකක් දැම්මාම වැඩේ ගොඩක් වැරදුනා ගේට් එක මෙතන යන්න හරි. හරි ගේට් එක දැම්මාම වැඩේ සම්පූර්ණයි. ඉතින් දැන් අපිට තියෙන්නේ මේකට සත්තු ගේන්න. අන්නලගේ චිකන් එන්න චිකන් පොඩි පැටියෙක් ඉන්නවා. අපිට චිකන්ලා දෙන්නෙක් ගෙනාවා නම් ඇති guys. හරිද? චිකන්ලා දෙන්නෙක් ගෙනාවා නම් මුංග බ්‍රීඩ් කරලා කොපැටියා මුංග බ්‍රීඩ් කරලා මේ මුගෙන් පැටව ගන්න පුළුවන්. හරිද? කොකුලා කොනේ ඉඳලා දාමු. කොකුලෙන්න එන්න දුරට එන්න. හරි දැන් අපි තවන්න හරි පික්ස්ලත් ඉන්නවා. පික්ස්ලා දෙන්නෙක් අරගෙන දාමු. මෙතනට දාමු කවුල දෙන්නෙක්. කවුලයි ෆික්ස්ලයි වාගෙන ඉන්න ඕනේ. නැත්තම් අපි දාමු ෂීප්ලා. හරි දාමු අපි කවුල් හොයන්න යමු අපි දැන්. අපි කවුලා ඉන්නවා. කවුලා දෙන්නෙක් ඉන්නවා දාග ඉඳා අපි එකයි යමු කවුල. කවුල ටික එකයි යමු. යම් කවුලා යමු එන්න. කවුස් එන්න. කවුලම් වෙනවා guys පස්සේ කමන්න. දෙන්න කට්ටිය එන්න දෙන්නෙක් කවරම් ඇති අර පැටිය නම් ඕන්න. හරි එන්න. මුන්ට එන්න බෑ නේද? මේක කඩමුන්ට එන්න. එන්න තුළට දැන් අපි මේක වහන්න ඕනේ මුන්ට නොදැනේ. එයි කොහෙද මෙහෙම ඔඩ එන්න මං ගේට් එක ගන්නකම්. හරි එතන පවුලම්ම ගෙනත් දැම්මා. මේ මෙතන ෂීප්ලා හරි පික්ස්ලා හරි ගෙනත් දාන්න. මෙන්න මෙතන එග්ස් එකක් දාලා. ඔව් තව මේ ඉන්නවා දැන් මොකක්ද දාන්නේ කියලා. ඔව් ස්වච්ඡාවෙන් ඉදිරිපත් වීම ගැන මම සතුටු වෙනවා. හරිය. මොකද කායාලුවෙක් එන්න හදන්නේ එන්න කුකුල් පැටිය එන්න කුකුල් පැටිය එන්න නෙවෙයි. හරි කුකුල් දෙන්නේ වැඩේ ගොඩ. කුකුල්ලේ කවුලේ එකක් ගෙනත් දැම්මා. දැන් ෂීප්ලා හරි පික්ස්ලා හරි ගෙනත් දාන්න තමයි අපිට තියෙන්නේ. දැන් ෂීප්ලාද පික්ස්ලාද? එක පික්ස්ලා ගේම් දාමු guys. පික්ස්ලාත් මේ ළඟපාත ඉන්නවා. එන්න ගන්න පික්ස්. පොටෑටෝ වලටත් පස්සේ ඉන්නවනේ. ඔව් පොටෑටෝ වලට අර මේ පික්ස්ලාත් ගමු. අතන ෂීප් කෙනෙක් ඉන්නවා. ෂීප්ලා දෙන්නෙක් නැද්ද? එන්න ගන්න පික්ස්ලා. එක්සයක් තියෙනවා. එක්සයක් තරanya. එහෙම යමු හිමීට. දරමුන්ට එක පස්සේ නේවි. හරි පික්ස්ලා දෙන්නත් ආවා. හරි guys ඉතින් ඔන්න අපි ෆාම් එක හදලා ඉවරයි. ඉතින් මම මේක නම් ෂුගර් කේන් ෆාම් එකක් දාන්න හිතුවා. ෂුගර් කේන් ෆාම් එකක් දාන්න අපිට ෂුගර් කේන් හොයාගන්න ඕනේ. ෂුගර් ෆාම් එකක්ම දාන්න නැහැ. ෂුගර් කේන් පැල කරනවා. කේන් ෆාම් එකක් දාන්න නැහැ. ෂුගර් කේන් හොයාගන්න ඕනේ දැන් ඉස්සෙල්ලා. ඊට කලින් මම මුංග බ්‍රීඩ් කරලා යමු. මෙතන ඉස්සෙල්ලා දෙන්න බ්‍රීඩ් කරමු. එන්න ළඟට දෙන්න බ්‍රීඩ් කරලා අපේ තාම පැටියෙක් ගන්න පුළුවන්. හරි guys දැන් උන් දෙන්න බ්‍රීඩ් කරා. දැන් අපි උන් දෙන්න බ්‍රීඩ් කරමු. එන්න කට්ටිය එන්න. මෙතෙන්න ආවයාට හරි දැන් පික්ස්ලා එන්න.
මොනවාට හරි පිට්ලම් ටිකයි දැන් මේ පැටව දෙන්න ගාන ඉන්නවා අපි තව එතකොට හරි දැන් හරි ගයිස් එතකොට දැන් අපි සුගර්කේන් හොයාගන්නේ කොහෙන්ද සුගර්කේන් ඔය නිකන් වනාන්තර වගේ හැමතැනම වගේ තියෙනවා සුගර්කේන් හොයාගන්න ටිකක් අමාරුයි සුගර්කේන් ෆාම් එකක් හදනවද සුගර්කේන් මට පේනවා අපි සුගර්කේන් ටිකක් ගලවන්න යමු ගලවන් ගිහිල්ලා අපි සුගර්කේන් ෆාම් එකක් හදමු හැබැයි ඔටෝමැටිකල් ඒ වගේ ෆාම් එකක් නෙමෙයි හදන්නේ ඉතින් නෝමල් ෆාම් එකක් ඒ වගේ ඒවා පස්සේ හදමු මේ වෙන එපිසෝඩ් එකක තා සුගර්කේන් ටිකක් තියෙනවද තා සුගර්කේන් නෑ ගයිස් ඕකේ තාම නෑ අර ටිකක් ගිහින් බලමු තව තියෙන්න පුළුවන් හරිද බැරි නෑ අර ස්ක්‍රැච් එක කාගේද මට ඔය කලින් වීඩියෝ එකත් ඔය ස්ක්‍රැච් එක හම්බුණා ඔය වගේ ස්ක්‍රැච් එක ඊරෝබයින් ඇඩ් කරලා තිබ්බා මම ඊරෝබයින් ආයේ ඩිලීට් කරා මොකද මම මේක හොරෝ එපිසෝඩ් එකක් විතර නෙමෙයි දෙන්නේ ඉස්සරහට ගේන්න හොරෝ මොඩ් දාලා හොරෝ එපිසෝඩ් එකක් දාලා ඔක්කොම හොරෝ මොඩ්ස් ඒ කියන්නේ සෙට් එකම දාලා ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න අනිවාර්යෙන්ම ගේනවා පික්ස්ලා ඉන්නවා පික්ස්ලා නම් දැන් එපා ඕකේ අපිට දුවන්නත් බෑ කෑවා දැන් අපි සුගර්කේන් අපි ගලවගත්ත ටික ඉඳමු දැන්ට අපි දැන් ගලවගත්ත ටික ඉඳමු අපි කලින් තව එපිසෝඩ් ගහනවා ඉතින් මේ එපිසෝඩ් එක කේවින් යනවා ගොඩක් දේවල් කරනවා මම ඉතින් අපේ හින්දා දැන් සුගර්කේන් ලොකුවට ගහන ෆාම් එකක් ගහන්න යන්නේ පොඩි ෆාම් එකක් දැන්ට ගහන්නේ මම සුගර්කේන් වැඩි ෆාම් එකක් ගහන්න යන්නේ හිතුවේ නෑ අද වෙලාව ඉතිරි ඉඳලා පොඩි ෆාම් එකක් ගහන්න වගේ හදුවා ඉතින් මේ හරිය මගේ පොඩි ෆාම් එකක් ගහනවා හරි දැන් එතනින් පොඩි ෆාම් එකක් ගහමු අපි පොඩි 1 2 3 4 5 6 මෙන්න මේ වගේ වටේටම ගහගමු මේ ගාන ඇති ඕකේ එකක් මදි වුණා කමන්නේ එකක් මදි වුණාට හරියන්නේ නැහැ ගයිස් කොහොමත් අපි මෙතනින් එකක් අයින් කරන්න එපා අපි මේක අයින් කරමු මේක අයින් කළා ඒක අතට දාමු දැන් හරි ගයිස් දැන් අපේ ගේට් එක නැහැ නේද අපන් තාගල් රටින් ටේබල් එකක් තියෙන තැනට ගිහිල්ලා ගේට් එකක් හදාගෙන සුගර්කේන් ටික පැල කරන්න ගේට් අපි ස්ටික් එකක් හදාගන්න වෙනවා අපිට ස්ටික් මදි තව ස්ටික් එකක් ඕනේ හරි ඔන්න ගයිස් ගේට් එක හැදුවා දැන් අපි ගේට් එක අරගෙන නිදාගමු රෑ වෙලා නිදාගන්න හරි ගයිස් උදේ වුණා දැන් අපි මේ ගේට් එක හයි කරමු ගිහලා ගේට් එක හයි කරලා සුගර්කේන් ටිකක් ඉඳමු ගේට් එක මෙයාගෙන් හම්බුන මෙතනින් ගහලා එම කරලා සුගර්කේන් 7ක් තියෙනවා ඉතින් මේ 7 එතනින් ඉඳමු මම දැන් මේ සුගර්කේන් සම්බන්ධව මේක කරන්න ඕනේ ඒතකොට ගයිස් සුගර්කේන් ඉන්නන්නේ සුගර්කේන් ඉඳන් අපිට සෑන් ඕනද අපි දෙවට ඉඳන් බෑ සුගර්කේන් ඒ නිසා සෑන් ටිකක් ගලවගෙන යන්න දෙවටල ඉඳන්න පුළුවන් නම් දෙකලා තියෙනවා ගයිස් වීඩියෝ I don't know what in the very Kakari Dia Kati
මේ ටික සෑන් ටික ගලවමු. සෑන් වල ඉන්නමු sugar canes සෑන් වල තමයි ඉන්නන්නේ කට්ටිය. ඉතින් මම සෑන් වල ඉන්නන්න මේකට ගලවලා සෑන්ඩ්ස් ගා ගන්නම් මේ ටික. මේ ඉන්න බලන්න. අඩෝ ගහන්න දෙන්නේ නැහැ නේ guys. ඇයි sugar canes ඉන්නන්නේ බැරි මට. ඔය sugar canes ඉන්නන්නේ කොහොමද? හරි guys මට තේරුණා. sugar canes ඉන්නන්න වතුර ඕනේ guys අපිට. හරිද? මේක දැන් මට තේරෙන්නේ guys. sugar canes ඉන්නන්නත් අපිට වතුර ඕනේ. ඒ නිසා වතුර බකට් එකක් ගෙනල්ලා අපිට මේ හරින් දාන්න වෙනවා. නැත්තම් මේවා මේ පැලවෙන්නේ නැහැ. ඩර්ට් එක ඉන්නන්න පුළුවන්. ඩර්ට් එක ඉන්නන්න මම දන්නේ අවුලන්නේ ඩර්ට් එකක් ඉන්නන්න පුළුවන්. ඩර්ට් වල ටිකක් ඉන්නු වෙනවා. මේ වටේ ටික විතරක් අපි මේවා දාලා මේ ටික විතරක් අපි සෑන්ඩ්ස් දාලා අඩෝ මගේ අතින් මෝටර් බකට් එක වෙනවා නේද? මේ ටික විතරක් අපි සෑන්ඩ්ස් දාලා මේකත් අයින් කරන්න ලේවරද පොලොත් අපි නිකන් ඉඳන්න ඕනේ. ඒ නිසා අපි මේක අයින් කරමු. මේ ලේයර් එක අයින් කරලා බකට් එකක් කරමු. ඉස්සරහදී අයන් ෆාම් එකකුත් හදන්නම්. ඒ දැම්ම නෙමෙයි අයන් ෆාම් එක හදන්නේ. ඉස්සරහදී අනිවාර්යෙන් අයන් ෆාම් එකක් හදන වීඩියෝ එකක් ඉස්සරහදී ගේන්නම්. ඉතින් ඔව් අනිවාර්යෙන් ගේනවා. තව වතුර බාට්ටයක් ඕනේ අපිට අයන් ෆාම් එකක්. ඒ කියන්නේ sugar cane ෆාම් එකක් හදනවා නම් හදන්න වෙන්නේ ඒ කියන්නේ මෙන්න මෙහෙම guys. හරිද? තේරෙනවද? ඒ කියන්නේ වෝටර් බකට් එකක් ගාව guys හදන්න ඕනේ. හදනවා يعني වෝටර් බකට් එක දෙපැත්තට sugar canes පැලවෙන්නේ. හරිද? ඒක ප්‍රශ්නයක්. ඉතින් මම sugar cane ෆාම් එකක් හදන්න හිතන් හිටියේ නෑ. ඇත්තට වෙලාව විතරුණා. ඉතින් වෙලාව විතරුණ හින්දා මම පොයි ෆාම් එකක් ගහන්න හිතුවා. මොකද guys අර මේ අපේ සත්ත ගොවි පොළ හදනකොට මම මේ ටික මේ දැන් මේ උඩු ගාන තිබ්බෙන් අවුලක් නැහැ. ඉතින් වෙලාව පොඩ්ඩක් විතරුණා. හයි guys ඉතින් මොකද දන්නේ දෙකෙන් ප්ලේ කරලා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරලා යන්න බලන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාලා ඒ වගේම සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා එකතු වෙන්න. එහෙනම් guys අදට වැඩි වෙරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.